හිතන්නකෝ ඔය වගේ දණ්ඩක් තියෙනවා කියලා. මෙයාගේ වර්ගඵලය A කියමු දිග L. මෙයා මත මෙන්න මේ පැත්තට බලයක් දාලා ඇද්දොතින් මෙයාගේ දිග වැඩි වෙයි. අන්නේ දිග වැඩි වෙන ප්‍රමාණයට අපි කියන්නේ විතතිය කියලා. අතට අඩු වෙන්නත් පුළුවන් අනිත් පැත්තට බලය දැම්මොත් නේ. ඔය යොදපු බලය මෙයාගේ වර්ගඵලයෙන් බෙදුවොතින් එන්නේ ප්‍රත්‍යා බලය. ප්‍රත්‍යා බලය කියලා තමයි අපි යව හඳුන්වන්නේ. දිග හරි අඩු හරි වෙච්ච ප්‍රමාණය විතතියනේ. ඒක දණ්ඩේ ආරම්භක දිගෙන් බෙදුවොතින් එන්නේ වික්‍රියාව. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා ඔන්න ඔය ප්‍රත්‍යා බලය කියන එක y වතාවක් e බෙදීමකට සමානයි කියලා. මේ y කිව්වේ යන්මාපාංකය. යන්මාපාංකය කියලා කියන්නේ වස්තුවක් හදලා තියෙන ද්‍රව්‍ය වර්ග මත රඳා පවතින නියතයක්. ඒ කියන්නේ යකඩ වලට යන්මාපාංකයක් තියෙනවා. පිත්තල වලට වෙන අගයක් තියෙනවා. සබ වලට වෙන අගයක් තියෙනවා. ඒ වගේ. ඊට පස්සේ අපිට හම්බ වෙන සමීකරණය තමයි හුක්ගේ නියමය කියන්නේ. F සමානයි KE කියන එක. මෙතනදී මේ K කියන්නේ බල නියතය. බල නියතය. දැන් මේ ඉගෙන ගත්ත හුක්ගේ නියමයයි මේ සමීකරණය කියන සමීකරණ දෙක සංසන්දනය කරොත් මම මේකේ පුක්ත කරලම ලියන්නම් y a බෙදීම l වතාවක් e නේ. එහෙනම් විතතිය බලය බලයනේ. එහෙනම් k කියලා කියන්නේ මොකද්ද? y a බෙදීම l ට. දැන් කලින් මම කියවනේ යන්මාපාංක කියන්නේ වස්තුවක් හැදිලා තියෙන ද්‍රව්‍ය වර්ගය මත නදා පවතින නියතයක් කියලා. හැබැයි k කියන්නේ හැම කෙනෙක් නෙමෙයි. බල නියතය කියන්නේ හැම කෙනෙක් නෙමෙයි. එයා වස්තුවේ දිගපළල මතත් නදා පවතින කෙනෙක්. ඊළඟට අපිට සෙට් වෙන දේ තමයි ප්‍රත්‍යාබල වික්‍රියා සටහන. මම මෙතෙන්දී වික්‍රියාව ගන්නම් x අක්ෂයට ප්‍රත්‍යාබලය ගන්නම් y අක්ෂයට. ප්‍රස්ථාරයෙන් දොත් එන්නේ කොහොමද? මේක ඔන්න ඔය වගේ ප්‍රස්ථාරයක් තමයි. ප්‍රස්ථාරයේ සරල රේඛීය කොටස ඉවර වෙන තැන මෙතන නම් අපි එතන p කියමුකෝ. p කියන්නේ සමානුපාත සීමාව. සමානුපාත සීමාව. අතන සමානුපාත සීමාව කියලා කියන්නේ මෙන්න මේ සමීකරණේ වළංගු වන සීමාව. එතනින් පොඩ්ඩක් එහා තියෙන පොයින්ට් එක මම q කියලා ගන්නම්. q කියන්නේ ප්‍රත්‍යස්ත සීමාව. ප්‍රත්‍යස්ත සීමාව. ඒ කියන්නේ කම්බිය ප්‍රත්‍යස්ත ගුණ දක්වන අවසාන මොහොත. ඊට පොඩ්ඩක් එහෙන් තියෙනවා r කියලා තැනක්. එයාට අපි කියන්නේ අවනති ලක්ෂය. එතරම් අවනති ලක්ෂයේදී තමයි වස්තුවක තියෙන ප්‍රත්‍යස්ත ගුණ සුවිකාරී ගුණ වලට මාරු වෙන්නේ. මේක තමයි S කියන පොයින්ට් එක. ඇත්තටම S කියලා කියන්නේ කම්බියට දරා ගන්න පුළුවන් උපරිම ප්‍රත්‍යාබලයනේ. ඒකට අපි කියන්නේ ભેදක ප්‍රත්‍යාබලය කියලා. ભેදක ප්‍රත්‍යාබලය. මෙතන තියෙන පොයින්ට් එකම T කියලා ගත්තොත් T කියන්නේ කම්බිය කැඩෙන තැන. එහෙමත් නැත්නම් ભેදක ලක්ෂය කියලා තමයි අපි හඳුන්වන්නේ. මෙතන එහෙමත් නැත්නම් ભેදක ලක්ෂය. හරි. ඔය ටික මතකයේ තියාගන්න. මොකද හුඟක් වෙලාවට පාස් පේපර් රචනා ප්‍රශ්නවලදීම මේ ප්‍රස්ථාරය ආශ්‍රිතව ගැටලු ඉදිරිපත් කරලා තියෙනවා. ඊළඟට අපි ඉගෙන ගන්න දෙයක් තමයි කම්බියක ගබඩා වෙන වික්‍රියා ශක්තිය ගැන. වික්‍රියා ශක්තිය හොයන්න පුළුවන් සමීකරණ තුනක් අපි ඉගෙන ගන්නවා. භාගයක් Fe භාගයක් Ke වර්ග තුන්වෙනි එක F වර්ග බෙදීම 2k කියන එක. ඔය සමීකරණ තුනම කම්බියක ගබඩා වෙන ප්‍රත්‍යස්ත විභව ශක්තිය හොයන්න පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපිට හම්බෙන දෙයක් තමයි කම්බියට දරා ගන්න පුළුවන් උපරිම බලය. Fmax කියමුකෝ. ඕක සමාන වෙන්නේ ભેදක ප්‍රත්‍යාබලය වතාවක් වර්ගඵලයට. තව දෙයක් කියන්න අමතක මේ සමානුපාත සීමාව, ප්‍රත්‍යස්ත සීමාව, අවනති ලක්ෂය, ભેදක ප්‍රත්‍යාබලය, ભેදක ලක්ෂය, යන්මාපාංකය කියන හැම දෙයක්ම ද්‍රව්‍ය වර්ගය මත නදා පවතින නියත. කම්බියක්ද, දණ්ඩක්ද, බොක්ස් බාරකයක්ද කියන එක අදාළ නැහැ. හදලා තියෙන්නේ ඔක්කොම එකම ද්‍රව්‍යකින් නම් හැමෝගෙම මේ සියලු ලක්ෂණ සමානයි. ඒතර ආට තේරෙනවනේ කම්බියකට දරා ගන්න පුළුවන් කම්බියකට වස්තුවක් හරි දරා ගන්න පුළුවන් උපරිම බලය කියන එක ද්‍රව්‍ය වර්ගය මත නදා පවතිනා වගේම වර්ගඵලය මතත් තමයි. තව විශේෂ දෙයක් මෙතනදීම කියලා යන්න. දිග අදාළ නැහැ. එහෙනම් දිග කම්බි කඩන්න ලේසි, කොට කම්බි කඩන්න අමාරුයි වගේ දෙයක් එහෙම එකක්. කම්බි දිග වුණත් කොට වුණත් හදලා තියෙන එකම ද්‍රව්‍යයෙන් නම් වර්ගඵලයම ભેදක ප්‍රත්‍යාබලය මත විතරයි නදා පවතින්නේ. ඊළඟට අපිට ඉගෙන ගන්න දෙයක් තමයි ඒකක පරිමාවක ගැප් වූ ශක්තිය. ඒකක පරිමාවක ගැප් වූ ශක්තිය. මොකක් හොයන්නේ කොහොමද? විභව ශක්තිය අරන් බෙදන්න වෙනවා පරිමාවයෙන්. විභව ශක්තිය මම ලියා ගන්නකො මේකේ.
භාගයක් FE. පරිමාව. කම්බියක පරිමාව ලියන්න වෙන්නේ හරස්කඩ වර්ගඵලය වතාවක් දිගනේ. දැන් ඔයාට පේනවා F බෙදීම A වතාවක් E බෙදීම L කියලා තමයි. F බෙදීම කියන්නේ ප්‍රත්‍යාව. ප්‍රත්‍යාබල. E බෙදීම කියන්නේ වික්‍රියාව. එහෙනම් ඔන්න ඒකට පරිමාව කම්බියක ඒකට පරිමාව ගැප් වෙච්ච ශක්තිය වන්න පුළුවන් සමීකරණ. භාගය වැඩි කිරීම ප්‍රත්‍යාබලය වැඩි කිරීම